කෙනෙක් ඉපදුණු මාසයකට අනුව කියන්න පුළුවන් එයාගේ ගති පැවතුම් පෞරුෂත්වය එයා කොහොම කෙනෙක්ද එයාගේ ශක්තින් සහ දුර්වලතා මොනවාද වගේ දේවල් ගොඩක් ගැන අද විනාඩියක් අපි කියන්න හදන්නේ ඔයා ඉපදුණු මාසය අනුව ඔයා ගැන කියවන දේවල් මොනවද කියලා. ඉතින් කරන් තියෙන හරිම චූටි වැඩක්. අපි ඔයාගෙන් ප්‍රශ්න 10ක් අහනවා. ඒ හැම ප්‍රශ්නයකටම උත්තර 4ක් තියෙනවා. ඒ උත්තර 4න් ඔයාට ගැළපෙනම උත්තරේ තෝරගෙන ඒකට දෙන ලකුණු එකතු කරගන්න. අවසානයේදී එන අන්නේ මුල් ලකුණු එකතුවෙන් අපි බලමු ඔයා ඉපදුණු මාසේ ඔයා ගැන කියන්නේ මොනවද කියලා. හැබැයි පොරොන්දුවක් වෙන්න ඕනි. මම ඔයා ගැන කිව්ව දේවල් හරියටම හරිනම් අපිව subscribe කරලා ඒක න අනිත් අයටත් දැනගන්න යටින් කමෙන්ට් එකක් දාන්න. ඔන්න අපි වැරදි නම් ඔයාට පුළුවන් ඒක නත් යටින් කමෙන්ට් එකකින් කියන්න. ඒත් අපේ කලින් වීඩියෝ බලපු කෙනෙක් නම් දන්නවා අපිට වරදින් නෑ කියලා. හරි වැඩි කතා නැතුව එහෙනම් අපි යමු අපේ ප්‍රශ්න 10ට. ඔව් පළවෙනි ප්‍රශ්නය. ඔයා ඉපදුණු මාසේ සඳහන් වෙන පිළිතුර මොකක්ද? A ජනවාරි පෙබරවාරි මාර්තු B අප්‍රේල් මැයි ජූනි C ජූලි අගෝස්තු සැප්තැම්බර් D ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර්. ඔයාගේ උත්තරේ A නම් ඔයාට ලකුණු 2ක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ B නම් ඔයාට 1 ලකුණක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ C නම් ඔයාට ලකුණු 3ක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ D නම් ඔයාට ලකුණු 4ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 2. මේ අතරින් ඔයා කැමතිම කාලගුණය මොකක්ද? A හොඳට ඉර පායලා තියෙද්දි B වැස්ස කාලෙට C හිම තියෙන කාලෙකට D හුලන් කාලෙට. ඔව් ඔයාගේ උත්තරේ A නම් ඔයාට ලකුණු 4ක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ B නම් ඔයාට ලකුණු 3ක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ C නම් ඔයාට 1 ලකුණක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ D නම් ඔයාට ලකුණු 2ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 3. ඔයා කවදා හරි ඔයාගේ කොණ්ඩේ රතු පාට කරන්න හිතලා තියෙනවද? A මගේ කොණ්ඩේ දැනටම රතු පාටයි. B සමහර විට C කොණ්ඩේ පාට කරන්න හිතලා තියෙනවා හැබැයි රතු නෙවෙයි. D කොහෙත්ම නැහැ. ඔයාගේ උත්තරේ A නම් ඔයාට ලකුණු 4ක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ B නම් ඔයාට 1 ලකුණක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ C නම් ඔයාට ලකුණු 3ක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ D නම් ඔයාට ලකුණු 2ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 4. ඔයා හිතන විදියට අනිත් අය ඔයා කොහොම දකින්නව ඇද්ද? මම කියන්නේ ඔයාගේ හොඳම යාළුවෝ. A හොඳ උපදෙස් දෙන්නෙක් විදියට. B නිහතමානී මිනිසෙක් විදියට. C දිරිමත් කරන්නෙක් විදියට. D ඕනිම උදව්වක දින හොඳ යාළුවෙක් විදියට. ඔව් ඔයාගේ උත්තරේ A නම් ඔයාට ලකුණු 2ක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ B නම් ඔයාට 1 ලකුණක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ C නම් ඔයාට ලකුණු 3ක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ D නම් ඔයාට ලකුණු 4ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 4. ඔයා ඉපදුණු දිනේ ඇතුළත් වෙන පිළිතුර මේ අතරින් මොකක්ද? A 1 සිට 8 දක්වා වූ දිනයකදී. B 9 සිට 16 දක්වා වූ දිනයකදී. C 17 සිට 23 දක්වා වූ දිනයකදී. D 24 සිට 31 දක්වා වූ දිනයකදී. ඔයාගේ උත්තරේ A නම් ඔයාට ලකුණු 1ක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ B නම් ඔයාට ලකුණු 3ක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ C නම් ඔයාට ලකුණු 4ක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ D නම් ඔයාට ලකුණු 2ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 6. ඔයාගේ හොඳම යාළුවාගේ හොඳම ගුණාංගය මොකක්ද? A එයා මට ඕන දෙයකට ඉන්නවා. B එයා මං ගැන ගොඩක් හිතනවා. C එයා හරිම නිහතමානී පුද්ගලයෙක්. D හිතන දේ මෝනටම කියනවා. ඔව් ඔයාගේ උත්තරේ A නම් ඔයාට ලකුණු 4ක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ B නම් ඔයාට ලකුණු 3ක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ C නම් ඔයාට 1 ලකුණක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ D නම් ඔයාට ලකුණු 2ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 7. ඔයා ගොඩක් වෙලාවට තීරණ ගන්නේ ඔයාගේ හදවතින් හිතලාද නැත්නම් මොලෙන් හිතලාද? A මං දෙකම පාවිච්චි කරන්න try කරනවා. B මොලෙන් තමයි. C මං අහන්නේ හදවත කියන දේ. D ප්‍රශ්නේ මොකක්ද කියන එක අනුව ඒක වෙනස් වෙනවා. ඔව් ඔයාගේ උත්තරේ A නම් ඔයාට ලකුණු 2ක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ B නම් ඔයාට ලකුණු 3ක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ C නම් ඔයාට 1 ලකුණක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ D නම් ඔයාට ලකුණු 4ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 8. මේ අතරින් ඔයා කැමති සුවඳක් තෝරන්න. A තනකොළ නැත්නම් මඩවල සුවඳට. B බිස්කට් වල සුවඳ. C චොකලට් සුවඳ.
D භූමි තෙල් සුවඳ. ඔව් ඔයාගේ උත්තරේ A නම් වාට ලකුණු 4ක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ B නම් වාට 1 ලකුණක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ C නම් වාට ලකුණු 3ක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ D නම් වාට ලකුණු 2ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 9. ඔයා ප්‍රශ්නයක් වුණාම ඒක විසඳන්නේ කොහොමද? A. එවිලට හිතන දේ කරලා දානවා. B. මගේ නිර්මාණශීලීත්වය උපයෝගී කරගන්නවා. C. මොලෙන් ගේමක් ගහනවා. D. මං කාගෙන් හරි උදව් ඉල්ලනවා. ඔව් ඔයාගේ උත්තරේ A නම් වාට ලකුණු 2ක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ B නම් වාට 1 ලකුණක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ C නම් වාට ලකුණු 4ක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ D නම් වාට ලකුණු 3ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක 10. ඔයා කවදා හරි අභ්‍යවකාශයට යන්න හිතලා තියෙනවද? A. සමහර විට. B. අනිවාර්යෙන්ම ඔව්. C. නෑ මට හිතිලා නෑ එහෙම. D. පදිංචිම් වෙනවා එහෙනම්. ඔව් ඔයාගේ උත්තරේ A නම් වාට ලකුණු 3ක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ B නම් වාට 1 ලකුණක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ C නම් වාට ලකුණු 2ක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ D නම් වාට ලකුණු 4ක් හම්බ වෙනවා. හරි. අපේ ප්‍රශ්න 10 නම් ඔන්න ඉවරයි. දැන් කරන්න තියෙන වාගේ ලකුණු එකතු කරගන්න එක. ඔයාලට ඒකට පුංචි වෙලාවක් ඕන නම් ටිකකට මේ වීඩියෝ එක නතර කරන්න. එහෙනම් අපි බලමු දුවගේ ප්‍රතිඵලය මොකක්ද කියලා. ඊට කලින් මේ වීඩියෝ එකට ලයික් එකක් දැම්මේ නෑ නේද? එහෙනම් ලෝභ නොවි මේ දැම්ම ලයික් එකක් දාගෙන යමු. ඒ වෙනුවෙන් පුංචි වෙලාවක් වෙන් කරපුවාට බොහොමත්ම ස්තුතියි. එහෙනම් මේ තමයි ඔයාගේ ප්‍රතිඵල. ඔව්. ඔයාට ලකුණු 10 ඉඳලා 15 දක්වා ලැබුණා නම් ඔයා ඔයාගේ හැකියාවන් ගැන විශ්වාස කරනවා. බොහෝ දුරට පෙනුමිනුත් ඔයා ගොඩක් ලස්සන කෙනෙක්. ඒත් සමහර වෙලාවට ඔයාට ඒක පේන්නේ නැහැ. ඔයා හිතන්නේ ඔයා කැත කෙනෙක් කියලා. නෑ. එහෙම නෑ. ඒ වගේමයි ඔයා ගොඩක් නිහතමානී. ඒ කියන්නේ ඔයා අවධානයට කැමති නෑ නෙවෙයි. ඔයා අවධානය ලබා ගන්න අමුතුවෙන් වැඩ කරන්න යන්නේ. ඔයා කරන වැඩත් එක්ක සමහර විට ඔයාට ඉබේම අවධානය නම් ලැබෙනවා ඇති. ඒ වගේම අයවා පුළුවන් විදියට හැමෝටම උදව් කරන කෙනෙක්. ඔය යාළුවෝ ගොඩක් තියාගන්නවට වඩා කැමති හොඳ යාළුවෝ දෙතුන් දෙනෙක් තියාගන්න. ඉතින් ඔයාට දෙන්න තියෙන උපදේශ තමයි තව ටිකක් වැඩියෙන් ආදරය කරන්න බලන්න ඔයාටම. මොකද Tamanට හරියටම ආදරය කරන්න ඉගෙන ගන්න කෙනා දන්නවා තවත් කෙනෙක්ට ආදරය කරන්න. ඔව් එහෙම තමයි ඒ ආදරය අපිට අනිත් අයටත් දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයා ගැන අව탁සේරුවෙන් නම් හිතන්න එපා. ඔයාට ලකුණු 16 ඉඳලා 21 දක්වා ලැබුණා නම් ඔයා ඇත්තටම ගොඩක් බුද්ධිමත් කෙනෙක්. ඔයා හිතනවට වැඩිය ඔයා ගොඩක් දක්ෂ කෙනෙක්. හැබැයි ඉතින් ඔයාගේ පුංචි දුර්වලතාවයක් තමයි ඔයා ඒක දකින්නේ. ඔයා සමහර විට හිතනවා ඉතින් ඔයා නම් මහා මෝඩයි කියලා. හැබැයි එහෙම නෑ. ඒ වගේමයි ඔයා ආස දේවල් වලට විතරයි ඔයාට අවධානය සම්පූර්ණයෙන්ම දෙන්න පුළුවන්. ඔයා මේ ලෝකේ වැඩ කරන විදිය ගැන අනිත් අයට වඩා පොඩ්ඩක් හොඳට තේරුම් අරන් ඉන්නේ. ඒ කියන්නේ ඔයාට මිනිස්සුන්ව එයාලගේ හැසිරීමෙන්ම තේරෙනවා. ඒක සමහර විට ඔයා ලැබපු අත්දැකීම් නැත්නම් ඔයාගේ බුද්ධිමත්කම නිසා වෙන්න පුළුවන්. හැබැයි ඒ හින්දාම මිනිස්සුන්ට ඔයාව අන්දන්න නම් පොඩ්ඩක් අමාරුයි. එහෙම කරනවා කියලා හිතන මිනිස්සු ඇති. හැබැයි යාලා පව්. මොකද යාලා හිතන් හිටියට යාලා ඔයාව රවට්ටනවා කියලා. ඔයා දන්නවා ඇත්ත මොකද්ද බොරුව මොකද්ද කියලා. මං හරිනේ? ඔව්. ඒ වගේම ඔයාගේ යාළුවෝ දන්නවා බුද්ධිමත් කියන දේ. ඉතින් සමහර ප්‍රශ්න වුණාම යාලා ඔයා ගාවට තමයි ඒව අරගෙන එන්නේ. ඉතින් ඔයාට දෙන්න තියෙන උපදෙස් තමයි ඔයාගේ හීනවලට යන්න මහන්සි වෙලා වැඩ කරන්න. අතාරින්න එපා. නවත්තන්නත් එපා. නවත්තන්න හිතන වෙලාවක් ආවොත් ඒ සිතුවිල්ල ඒ වෙලාවෙම හිතින් අයින් කරගන්න. ධනාත්මක බවට පුරුදු වුණොත් ඔයාට පුළුවන් ඔයාගේ හීනවලට හිතනවටත් වඩා ඉක්මනට යන්න. ඔව්. ඔයාට ලකුණු 22 ඉඳලා 27 දක්වා ලැබුණා නම් ඔයා ඇත්තටම ගොඩක් කරුණාවන්ත කෙනෙක්. ඔයාගේ යාළුවෝ, ඔයාගේ පවුලේ අයත් ඒක දන්නවා. සමහර විට ඒක සමහරු නොදකින්නව වෙන්න පුළුවන්. හැබැයි ඔයා ගොඩක් දයානුකම්පිත වගේම ලේසියෙන් ඕනිම කෙනෙක්ට සමාව දෙන කෙනෙක්. පුංචි දෙනෙක් නොදැක්කත් ඒ විදිහට තමයි ගොඩ දෙනෙක් ඔයාව දකින්නේ. ඔයා හරිම කරුණාවන්තයි විතරක් නෙවෙයි. ඔයාගේ හිනාව හරියට ඉර එළිය වගේ. ඒ කියන්නේ ඔයාට පුළුවන් තව කෙනෙක්ට හිනාවක් වෙන්න. ඔයාට පුළුවන් තව කෙනෙක්ට හිනාවක් දෙන්න. ඔයා දන්නවද? එහෙම කරන්න පුළුවන් අය මේ ලෝකෙ ඉන්නේ හරිම ටික දෙනයි. ඉතින් මේ කාරණා අරුණාම ඔයා ටිකක් සංවේදී කෙනෙක්. සමහර විට ඔයාගේ දුර්වලතාවයත් ඒකම වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට දෙන්න තියෙන උපදේශය තමයි සංවේදී කතා වලින් ලෝකෙදි වෙන දුක හිතෙන නිවුස් වලින් ඈත් වෙලා ඉඳලා ඔයාගේ සතුට රැක ගන්න උත්සාහ කරන්න. අනිත් අයට ඇත්තටම ඔයාව තෑග්ගක් වගේ. හැබැයි අමතක කරන්න එපා අනිත් අය ගැන හිතනවා වගේම Taman ගැනත් හිතලා වැඩ කරන්න. අනිත් අය මත්තෙම නැහෙන්න යන්න එපා. එහෙම වුණොත් ඔයාට ඔයා වෙනුවෙන් වෙලාවක් නැති වෙයි. ඔව්. ඔයාට ලකුණු 28 ඉඳලා 33 දක්වා ලැබුණා නම් ඔයා හරිම හාස්‍යජනකයි. කෙලින්ම කිව්වොත් ඔයාට ඕනම කෙනෙක්ව හිනස්සන්න පුළුවන්. කොටිම චූටි ළමයි පවා ඔයාට කැමති. ඔයාගේ තෑග්ග තමයි ඔයාට අනිත් අයගේ දවස ආලෝකමත් කරන්න පුළුවන්. ඒ වගේම අයලට බඩ අල්ලන් hina වෙන්න උදව් කරන්න පුළුවන්.
ඔයාව දැක්කම අනිත් මිනිස්සුන්ටත් ඇත්තටම ඕනි ඔයා වගේ කෙනෙක් වෙන්න. යාලා ඇත්තටම ඔයාට ලෝභයි. ඒ විතරක් නෙමෙයි ඔයා හැම වෙලේම හැම දෙයකම හොඳ පැත්ත බලන්න උත්සාහ කරන කෙනෙක්. අන්න ඒක තමයි ඔයාගේ තියෙන ලොකුම ශක්තිය. ඒ වගේමයි ලේසියෙන්ම ඔයාට අනිත් අයගේ අවධානයත් හම්බ වෙනවා. කොටිම නම්බර එකේ පිස්සෙක්කින් දා ඔයාට එක එක විදිය යාළුවෝ නම් සෙට් වෙනවා. ඉතින් මෙහෙමයි. ඔයා කොච්චර hina වෙලා හිටියත් ඒකෙන් කියවෙන්නේ නැහැ ඔයාට ප්‍රශ්න නැහැ කියලා. ඔයාටත් ඇති වෙන ප්‍රශ්න ඇති. ඒත් ඔයා දන්නවා ඒව ගැන හිත ඉඳලා තේරුමක් නැහැ කියලා. ඔව් අපි ජීවත් වෙන්නේ හරි චූටි කාලයයි. ඒ නිසා ඔයා ඔය ඉන්න විදියටම ඉන්න. කිසිම හේතුවකට කිසිම ප්‍රශ්නයකට ඉඩ දෙන්න එපා ඔයාගේ ඔය හිනාව නැති කරන්න. ඒක තමයි මට ඔයාට දෙන්න තියෙන උපදෙස. ඔව්. ඔයාට ලකුණු 34 ඉඳලා 40 දක්වා ලැබුණා නම් ඔයා නිදහසේ ජීවත් වෙන්න කැමති කෙනෙක්. ඔයාට දෙයක් ඕන වුණාම ඒක ලබා ගන්නකම් ඔයා නවතින්නේ නැහැ. ඒ වගේම ඔයා ටිකක් දඩබ්බරයි. එහෙමයි කියලා ඔයා පඬිත කෙනෙක් නන් නෙවෙයි. ඔයා හරිම නිහතමානී කෙනෙක්. ඔයා අනිත් අය කියන දේවල් ලේසියකට අහන්නේ නැහැ. ඒත් ඔයා ආදරය කරන කෙනෙක් දෙයක් කිව්වොත් නම් ඒ ගැන සෑහෙන්න හිතලා බලනවා. ඔයා අනිත් අය වගේ රැල්ලට යන්න බලන්නේ නැහැ. ඔයාට ඕනේ ඔයාගෙන් විදිහකට ගොඩ යන්න. ඔයාගෙන් විදිහකට ගොඩ නැගෙන්න. ඔයාට දෙයක් කරන්න පුළුවන් ඒක ඔයා ආසාවෙන් කරන දෙයක් නම් විතරයි. කවුරුවත් කිව්ව පළියට දේවල් කරන්න ඔයා ලෑස්ති නැහැ. ඔයාට ඕනේ ඔයාගේ ජීවිතයට ලස්සන මතක එකතු කරගන්න. ඒ වගේමයි සමහර විට ට්‍රැවල් කරන්නත් ආස කෙනෙක් වෙන්න පුළුවන් ඔයා. ඔයාගේ මේ ගමනට අලුත් යාළුවොත් එකතු කරගන්න බලන්න. ඔයාගෙන් වගේ මනසක් තියෙන යාළුවෝ හම්බුනහම ජීවිතේ තවත් ලස්සන වේවි. ඉතින් ඔයාට දෙන්න තියෙන උපදෙස් තමයි ඔයා මොන දේ කරත් ඔයා මොන තීරණයක් ගත්තත් ඒවා හොඳට හිතලා බලලා ක්‍රියාත්මක කරන්න. අට හීනයක් තියෙනවා නම් ඔයාගේ හීන වෙනුවෙන් මහන්සි වෙන්න. හීනයක් නැත්නම් හීනයක් හදාගන්න. මොකද මං එක දෙයක් දන්නවා. අට මෙන්න මේකයි කියලා හරියටම විශ්වාසී හීනයක් තිබ්බොත් ඒක ඉෂ්ට කරගෙන මිසක් ඔයා නවතින කෙනෙක් නන් නෙවෙයි. ඉතින් අපි කිව්ව දේවල් ගැන මොකද හිතන්නේ? හරි නේද? කිව්වනේ අපිට වරදින්නේ නැහැ කියලා. කිව්ව දේවල් හරි ගියා නම් කමෙන්ට් එකක් දාලා විනාඩියක් අපිටත් ඒ ගැන කියන්න. වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක වුණා නම් ලයික් එකකුත් දාලා මේ වගේ තවත් වීඩියෝ බලන්න විනාඩියක් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.